එම්ම මොකද බං ගහවුඩ කරන්නේ? නෑ බම් මේ ගහට මාළුවෙන් නැග්ගපන් ඌව බලන්න ආවේ. මාළු වේද බං ගස් නගින්නේ? මේ ඊට මම බෑලා කියන්නේ. ඉතින් guys ඇත්තටම ගස් නගින මාළුවෙක් ඉන්නවා. එයාගෙනම තමයි ඇනබාස් කියන්නේ. ඇනබාස් කියන්නේ සාමාන්‍යයෙන් සවුත් ඊස්ට් ආසියාවල ඉන්න සතෙක්. ඒ කියන්නේ පාකිස්තානේ, එතකොට ඉන්දියාවේ, එතකොට ඉන්දුනීසියාව වගේ ඉන්න සතෙක්. ඉතින් මෙයා සාමාන්‍ය සෙන්ටිමීටර්, ඒ කියන්නේ ඇඩල්ට් සතෙක් සෙන්ටිමීටර් 25ක් විතර ලොකු වෙනවා. අපි එමු ටොපික් එකට. මෙයා ඇත්තටම ගස් නගිනවා. මෙයා ඇත්තටම ගස් නගිනවා කියන්නේ ඔයාලා හිතන්න එපා මෙයා නිකම් වඳුරෝ වගේ, එතකොට මේ කටුස්ස වගේ ගස් දිගේ උඩට යනවා කියලා. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය රූප, ඒ කියන්නේ මුල් වල උඩට, එතකොට සාමාන්‍ය පොඩි ගස් තියෙනවා සාමාන්‍යයෙන්. ඔය පිච්ච ගස් වගේ ගස් වල මෙයා සාමාන්‍ය යටාත්තු වල ඉන්නවා. ඒ කියන්නේ මේ සයිස් එකේ ගස් වල යටාත්තු වල ඉන්නවා. දැකලා තියෙනවා මිනිස්සු. ඒකල ඉතින් මෙයාගේ ඔළුවේ තියෙන විශේෂ අවයවයක් ඒකට කියන්නේ ලයිබ්‍රින්ත් ඕගන් කියලා. ඉතින් ඒකෙන් පුළුවන් එයාට ඩිරෙක්ට් එයාගේ මේ කියන්නේ එළියෙන්, ඒ කියන්නේ වතුර ඇතුලේ තියෙන මේ ඔක්සිජන් නෙමෙයි. ඔක්සිජන් එයාට ගන්න පුළුවන් ඩිරෙක්ට් එයාගෙන්. ඉතින් ඒ ඉන්න ඒ ඇබිලිටි එක එයාට මේ තියෙන ඉන්න සාමාන්‍යයෙන් මෙයා කියන්නේ වතුර අඩු කාලෙට එයා වතුර තියෙන තැනකට යන්න සර්වයිව් වෙන්න ෂේප් එක යන සාමාන්‍යයෙන් මෙයාට පැය 6ක් 7ක් වගේ තමයි වතුරෙන් එළිය ඉන්න පුළුවන්. ඉතින් එයා කරන්නේ වතුරෙන් එළියට ඇවිල්ලා යනවා. ඉතින් ඒ සාමාන්‍යයෙන් සංචරණය කරනවා. ඒ වගේමයි ඔය යන අතරේ සාමාන්‍යයෙන් ගස් උඩ වගේ මෙයා දකින්න පුළුවන්. ඒ ඉන්න තමයි මෙයාට ක්ලයිම්බින් ෆිෂ් කියලා කියන්නේ. ඉතින් guys මෙයාගේ වැදගත්කම ගත්තොත් මෙයාට ඔය සාමාන්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හાર્ඩ්නස් එකකින් ඉඳව මෙයා සාමාන්‍යයෙන් ඇක්වේරියම් වල එහෙම දානවා මාළුවෙක් විදිහට විකුණන්න. සාමාන්‍යයෙන් මෙයා කන මාළුවෙක් කියන්නේ. ඒ කන්ට්‍රීස් වල කට්ටිය මෙයා වලන කනවා. ඉතින් guys මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් ආයෙ පාරක් හම්බ වෙමු. එකතු වෙන්න මගේ channel එකත් එක්ක නේජිත් රමිත.